කෑල්ලමයත් එක්ක මුලින්ම යාළු වුණ දවස්වල සුභා කියාමා ඔබ අමතන්නද ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්නද මට නම් නොහැඟෙන්නේ කොහොම ඇමතුවත් ඒහා සැසඳෙන ඔබේ නමින් එගොඩ උඩේ ඉන්න මේ ගෑන් ළමයාව මේ පැත්තට ගන්න පාලමක් එහෙම දාලා වුණාට පස්සේ මෙන්න මෙහෙම සින්දුවක් තියෙනවා. ඒ ගොඩත් මේ ගොඩත් කම්යා කරලා පාලම සාදා බලා සිටින්නේ ඔබ මා වෙත පිය නගන තුරා ඔබ මා වෙත පිය නගන තුරා කෑල්ලමෑගේ උපන්දිනේ දවසේ උපන්දිනේට ගිහිල්ලා පොඩි ෂොට් එකක් එහෙම දාගෙන ඊට පස්සේ එයාගේ කුණුව බේරගන්න බැරුව මෙන්න මෙහෙම තමයි ඊට පස්සේ කියන්න වෙන්නේ නොහඬන් ලඳුනේ සුරා පොදක් මා තොලගෑ පමණින් සුරා සොඳෙකු වේදෝ ඇය අතගෙන රැඟුමක් පෑ පමණින් මා සලලෙකු වේදෝ මෙහෙම කියලා ඉවරනාට පස්සේ සිද්ධ වෙනවා ඒ සම්බන්ධතාවයට ටිකට්ටිය ගෙදරින් අකමැති වෙනවා ඊට පස්සේ කියන්න වෙන්නේ මෙන්න මේ සින්දුව දෙගුරුන් වෙනුවෙන් සෙනෙහස බිලීදී කියත් නැකී ඔබ මගේ ලොවින් හද බැඳී කුළුදුල් සෙනෙහස නොසිඳී සදා රැඳෙනු ඇත ඔබේ නමින් මෙහෙම පුට්ටේ කාලේ ඉන්න දවස්වලට මෙන්න මෙහෙම සින්දු කියන්න වෙනවා සෙව්වන් දියකට පෙම් බැන්දා ආශා දහසක් රස වින්දා කටු මත නිහඬ බව දැනි හදවත පාරයි වේදනා ඊට පස්සේ ඒ ගෑන් ළමයා බඳිනවා කියලා එවලා තිබ්බ වෙඩින් කාඩ් එක. එතකොට කියන්න වෙන්නේ මෙන්න මෙහෙම. සුභාෂිනී ඔබ මගේ ලොවට එව් ඇරයුම් හත ලැබුණා මනාලියක වී සුබ මොහොතින් ඔබ යන බව එහි තිබුණා මේ මෙදින් සින්දු කියලා ආදරය කරන කාලේ තිබ්බ සම්බන්ධතා අපි ඇවිදින තැන්වල ගිහිල්ලා එකම බස් එකේ සමහර දවස්වල අපි ගිහිල්ලා තියෙනවා. එහෙම ගිහිල්ලා තියෙන බස් එක්ක ආපහු යන්න එනකොට මෙන්න මෙහෙම සින්දුවක් කියන්න වෙනවා. මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමුන හැටි දැනුන්නේ මා තනි වුණු බව ඔබ සමුගෙන බව බස් නැවතුම තව නෑදන්නේ